සමාජ සංවර්ධනය. සංවර්ධනය යටතේ කතා කරන තවත් සංකල්පයක් තමයි මේ සමාජ සංවර්ධනය කියලා කියන්නේ. ඒ කියන්නේ සමස්ත සමාජයේම සංවර්ධනය සමාජ සංවර්ධනය කියලා කියනවා. ඩෙවලොප්මන්ට්. සමස්ත සමාජයම ප්‍රමාණාත්මක වශයෙන් විතරක් නෙමෙයි ගුණාත්මක වශයෙන්ොත් පළඳායි ලෙස සංවර්ධනය වෙනවා නම් ඒක සමාජ සංවර්ධනය කියලා අපිට අදහස් කරන්න පුළුවන්. සමාජ සංවර්ධනය ගත්තොත් සංවර්ධිතයයි සැලකෙන ග්‍රාමීය ප්‍රදේශවලට වඩා නාගරික ප්‍රදේශවලට තමා මේ සමාජ සංවර්ධනය යම්කිසි මට්ටමක අපිට දකින්නට අහන්නට බලන්නට පුළුවන් වෙන්නේ. ඒකට හේතුව තමයි මේ ඇත්තටම මේ හර පර්යන්තය කියනකොටත් පර්යාන්ත කලාපවලට වඩා හරය කලාප දියුණුයි. පුරවරය දියුණුයි. ග්‍රාමීය ප්‍රදේශවලට වඩා නගරය දියුණුයි. ඒකනේ මේ කිව්වේ ප්‍රමාණාත්මකව විතරක් නෙමෙයි මේ ගුණාත්මකවත් පළදායි වෙන්න ඕන මේ සමාජ සංවර්ධනය. මේක සංවර්ධිතයයි කියන ග්‍රාමීය මට්ටමට වඩා මේ නාගරිකවල තමයි අපිට මේ සමාජ සංවර්ධනයත් යම්කිසි මට්ටමකට අපිට දකින්නට පුළුවන් වෙන්නේ. මේ ග්‍රාමීය ප්‍රදේශවල ගත්තම ඊටාම පැහැදිලිවම සංවර්ධනයේ ඌනතාවයන් අඩුවීමක් දක්නට පුළුවන්. සාම්ප්‍රදායිකව ගත්තොත් මේ සාම්ප්‍රදායික ජීවන ක්‍රමය තුළ තමයි මෙන්න මේ වැඩි හරියක් මේ ලක්ෂණය තියෙන්නේ. මොකද මේ ගම බොහෝ දුරට යන්නේ මේ සාම්ප්‍රදායික මතමතත් එක්කනේ. එතකොට ඒවා ගත්තම මේ සාම්ප්‍රදායික ජීවන ක්‍රමය තුළ තමයි මේ ග්‍රාමීය ප්‍රදේශවල මේ ඌනතාවය දක්නට ලැබෙන්නේ. මේ ධනාත්මක වෙනස ඇති කරන්න අපිට අවශ්‍යයි මේ සමාජ සංවර්ධනයෙන්. මොකද මේ ආකල්පම තියෙන මට්ටම් ඒව සිටම අපිට මේ ආකල්පමේ ඉඳන්ම මේ වෙනස්කම් කෙරෙහි අවධානය යොමු කරන්න සිද්ධ වෙනවා මේ සමාජ සංවර්ධනයේදී. නැතුව මේ ආර්ථික වර්ධනය විතරක්ම නෙමෙයි සංවර්ධනය කියන්නේ. මෙම ක්‍රමවේදය යටතේ මිනිසුන් Taman විසින්ම හැකියාවන් සම්පත් වර්ධනය කරන්න උත්සුක වෙනවා. මේ සමාජ සංවර්ධනයේදී මිනිසා විසින්ම පුද්ගලයා විසින්ම හැකියාවන් සම්පත් වර්ධනය කරන්න. මානව සංවර්ධනයේදී වැඩි අවධානයක් යොමු කරන්නේ මෙන්න මේ සමාජ සංවර්ධනයට නිසා. ඒ සඳහා යොදවනු ලබන ආයෝජන, අධ්‍යාපනය, සෞඛ්‍ය, සමාජ සුබ සාධනය මෙන්න මේ කියනා වූ සියලුම අංශ කෙරෙහි අපි මේ පිළිබඳව අවධානය කරන්න ඕන සමාජ සංවර්ධනයේදී. සමාජ සංවර්ධනයේ ඉලක්කයන් වන්නේ මිනිසාගේ සමාජ සංවර්ධනයේ ඉලක්කයන් කියලා අපි මේ සමස්ත සංවර්ධනයේම සමාජයේ විනිශ්චය සැපයීම හැකි වෙන්න ඕන. ඒ කියන්නේ මේ සංවර්ධනයක් ඇති කරලීමේදී සමස්ත සමාජයේ විනිශ්චය සැපයන්නත් අපි පුළුවන්. ඒ කියන්නේ ඒක පැහැදිලි කරොත් අපි මේ සමාජ සංවර්ධනයේ විද්‍යාමානව පෙන්වන්නත් පුළුවන් වෙන්න ඕන. ප්‍රදර්ශනයක් මගින් විතරක් නිකන් අපි මේ මේක සංවර්ධන වුණා කියලා පෙන්වන්නට වඩා ඒක විද්‍යාමාන වෙන්නත් ඕන සමාජ සංවර්ධනය. උදාහරණයක් ගත්තොත් හිතන්නකෝ මාර්ග සංවර්ධනයකදී අපිට කියන්නේ ඔන්න පුළුවන් මෙන්න මේ මාර්ගය හදලා ඉවරයි. ඔන්න දැන් සංවර්ධනය වෙලා තියෙන මේ මාර්ගය ඔන්න දැන් දියුණු වෙලා තියෙන කියලා. හැබැයි මේක සමාජ සංවර්ධනයේදී එහෙම කියන්න බෑනේ අපිට. සමාජ සංවර්ධනයේදී අපිට කියන්න පුළුවන්ද මේ මෙන්න මේ පුද්ගලයා ඉගෙනගෙන තියෙන මේ හොඳ සේවාවක්. මේ වගේ සමාජ දිහා බලලා අපිට කියන්න බෑනේ පුද්ගලයෙක් දිහා බලලා අපි ඒ වබසරින් හොයාගත්තත් නමුත් සමාජයේ දිහාකින් බලලා කියන්න බෑ මේ සමාජයේ ඉන්නේ මේ ඉගෙනගත්ත මිනිස්සු මේ සමාජයේ ඉන්නේ හොඳ සෞඛ්‍ය සම්පන්න මිනිස්සු මේ සමාජයේ ඉන්නේ සුබ සාධනය ඇති කරන මිනිස්සු මේ සමාජයේ ඉන්නේ රැකියාවන් කරන මිනිස්සු මෙන්න මෙහෙම කියලා අපිට සමාජයේ අපිට බෑනේ මේ ඒ කියන්නේ මේ සංවර්ධනය වෙලා තියෙනවා වර්ධනයක් වෙලා තියෙනවා කියලා සමාජය ඇසුරින්ම පෙන්වන්න වර්ධනය අර මාර්ග ඔස්සේ පෙන්වනවා වගේ නිශ්චිතව පෙන්වන්න බෑනේ අන්නේ. ඒ කියන්නේ ඒක පෙන්වන්න පුළුවන් වන්නේ අපිට අධ්‍යාපනය මගින් ලබාගත් රැකියාව මත රැකියාව මගින් ලබා ගන්න ආර්ථික දියුණුව මත ඒ හරහා වුන් සමාජයේ වෙත කරන දේවල් හැසිරෙන ආකාරය යන අපිට ඕන විද්‍යාමාන පෙන්වන්න පුළුවන්. නැතුව අපිට සමාජය දිහා බලලා කියන්න බෑ මේ සමාජයේ සමස්ත වශයෙන් දියුණු වෙලාද නැද්ද කියන එක. මේක තමයි මේ සමාජික සංවර්ධනයේ කාර්යය කියලා අපි ඉගෙන ගන්න. එතකොට මේක ඇත්තටම කිව්වොත් සාමාන්‍යයෙන් ටිකක් සංකීර්ණයි.
මේ සමාජ සංවර්ධන උදෙසා ඊට පස්සේ අපිට ඉදිරිපත් කළ තියෙන නිර්වචන ඉදිරිපත් කරන්න පුළුවන්. ඒකේ විවිධ ආකාර නිර්වචන තියෙනවා. මම මෙතන දෙගානේ ප්‍රධාන වශයෙන්ම දෙකයි ඔක්කොම අවශ්‍ය වෙන එකක් නැහැ කියලා හිතලා සමාජ සංවර්ධනයේ නිර්වචන කියලා විශේෂිතම මේ සරල නිර්වචනයක් ඉදිරිපත් කළ තියෙනවා. අමාත්‍ය සිං 1995 ඔහු කියනවා සමාජ අවස්ථාවන් සමාන ලෙස පැවතීම සමාජ සංවර්ධනය කියලා කියනවා. සමාජයේ අවස්ථාවන් සමාන ලෙස පැවතීම සමාජ සංවර්ධනය. මේ සමාජයේ තියෙන හැමෝටම ඒ කියන්නේ පෙන්වන්න ඕන මේ තියෙනවනේ ඒ කියන්නේ ඔය නිලය තියෙන විදියට එක විදියකට බලය තියෙන විදියකට එක් විදියකට ගත්තොත් ආර්ථිකයේ හැකියාව තියෙන විදියට තවත් විදියකට ගත්තොත් කාලය කුලේ අඩු ඒ වගේ විදියට තවත් විදියකට ගත්තොත් අධ්‍යාපන නොලබන අය ගත්තත් පැල්පත් මුඩුක්කු අයට මෙන්න මේ කියන විදියකට අපි වෙන වශයෙන් මේක විවිධාකාර වෙන්න බෑ සමාජ සංවර්ධනය නම් හැමෝටම සමාන වෙන්න ඕන. ඒකනේ මේකෙන් කියන්නේ සමස්ත සමාජයටම සමාජ සංවර්ධනය වෙන්න ඕනේ කියලා අමාත්‍යසේන් පැහැදිලි කරන්නේ මෙන්න මේක නිර්වචන ඔස්සේ. තව එකක් ගන්න පුළුවන්. කෙපන් හැගන් මේ ඩෙන්මාර්කයේ කෙපන්හෙගන් වල පැවති සමාජ සංවර්ධන සමුළුව විසින් ඉදිරිපත් කළ තියෙනවා සමාජ සංවර්ධන නිර්ණායක තුනක් ඔස්සේ. එකක් තමා දරිද්‍රතාවයේ පිටු දැකීම, පාරම්පරික බලමුළු ගැන්වීම, සමාජ සමගිය යන මේ කරුණු ටිකම තමයි කරුණුත් පැහැදිලි කරේ. දරිද්‍රතාවයේ පිටු දකින්න ඕන, පාරම්පරික බලමුළු ගැන්වීම, සාම්ප්‍රදායික මතවාද මේ ආකල්ප ඒවා වෙනස් කරන්න ඕන. සමාජ සමගිය මෙන්න මේ කියන සියලුම කාරණා ඔස්සේ මෙන්න මේ නිර්ණායක තුනක් ඔස්සේ අපිට කොපන්හෙගන් වල පැවති මේ සමාජ සංවර්ධන සමුළුවේ ඔස්සේත් සමාජ සංවර්ධන නිර්වචනය කරලා තියෙනවා. දැන් අපි දන්නවා මේ සමාජ සංවර්ධනය කියන්නේ මොකක්ද කියලා. යම්කිසි අදහසක් තියෙනවනේ. සමාජ සංවර්ධනය කියනකොට මේක ඇතුලේ තියෙන්නේ ආර්ථික සංවර්ධනයක් නෙමෙයි කියලා තේරෙනවානේ. ඊට ආර්ථික සංවර්ධනය විතරක් නෙමෙයි. හැබැයි ආර්ථික සංවර්ධනය තමයි පටන් ගන්න පුළුවන්. නමුත් මේක ආර්ථික සංවර්ධනය විතරක් නෙමෙයි. සමස්ත සමාජයේම සංස්කෘතිය, දේශපාලනය යන හැම අංශයක්ම මූලික අවශ්‍යතාවය ඉඳන් හැම අංශයක්ම දියුණු වෙන්න ඕන එක හා සමාන විදියට. ඒක තමයි මේ වර්ධනය මේ සමාජ සංවර්ධනය කියලා මේකෙන් අදහස් කරන්නේ. අපි දන්නවා සමාජය ගත්තම ස්තර කිහිපයක් ඔස්සේ පවතිනවා. ස්තර වලින් සමහර ස්තර පවතින්නෙම නැති වෙන්නත් පුළුවන් සමාජයේ දියුණුව කරා. හැබැයි සමහරක් ස්තර ගත්තොත් ඉතාම හොඳින් සමාජය තුළ ක්‍රියාත්මක වෙනවා කියලා පැහැදිලි ඔය ගත්තොත් ඇත්තටම නාගරික සමාජවල ඉහළ පාන්තිකයන් ගත්තොත් ඉහළ සමාජ පන්තිකයන් ගත්තොත් එයාලගේ ක්‍රියාකාරීත්වය අපිට දිගින් දිගටම දැකබලා ගන්න පුළුවන්. නමුත් මේ පහළම සමාජ පන්තිකයන් අතර ඉන්න ග්‍රාමීය මුඩුක්කුවල පැල්පත්වල ඉන්න මිනිසුන්ගේ අපිට ක්‍රියාකාරකම් නිතරම දකින්නට ලැබෙන්නේ නෑනේ. ඒක තමයි මේ කිව්වේ. එවැනි සාම්ප්‍රදායික සමාජ ස්තර වෙනස් වෙන්න ඕන මේ සමාජ සංවර්ධනයේදී. ඒක තමයි මේ සමාජ සංවර්ධනය කියන්නේ. එය මෙහි සමාන වෙන්න ඕන අසමාන වෙන්න බෑ. අධ්‍යාපනය සමාජය සංස්කෘතිය මේ හැම අංශයකින්ම සමාන වෙන්න ඕන. බලය විමධ්‍යගත වෙන්න ඕන. විමධ්‍යගත කිරීම තීරණය කිරීමේ ක්‍රියාවලිය තුළින් විතරක් සංවර්ධනයට එකතු වෙන්න ඕන. ඒ වගේම මේ බිම් මට්ටමේ සිටින නිලධාරීන්ගෙන් පවා ඉඳන්ම මේ සමාජ සංවර්ධනය දියත් වෙන්න ඕන කියන කරුණු කාරණා මෙහිදී අපිට වැදගත් වෙනවා. සමාජ සංවර්ධන ඉලක්කම ගත්තම අපිට පැහැදිලි කරන්න පුළුවන් මූලික අවශ්‍යතාවයේ සිට ආර්ථිකය, සමාජය, සංස්කෘතිය කියන මෙන්න මේ යන අවශ්‍යතා ඉටු වෙන්න ඕන. ඒ වගේම සමාජ සංවර්ධනය වශයෙන් අන්තර්ගත වෙන කොටස් තුනක් තියෙන මෙන්න මේ ආර්ථිකය, සමාජය, දේශපාලනය කියන සංවර්ධන තමයි අපි මේ කලාප ඔස්සේ ඉගෙන ගන්නේ. මෙන්න මේ කලාප අතිච්ඡේදනය වීම මගින් අපිට සමාජ සංවර්ධනය ළඟා කරගන්න හැකියාව පවතිනවා කියලත් මෙයින් අදහස් වෙනවා. එතකොට සමාජ සංවර්ධනය අපිට ඉලක්ක ගත්තම ගම නගරය කියන දෙකම ප්‍රාදේශීය අසමානතා දුර්ලභමින් සමානසේ එක හා සමානව දියුණු වෙන්න ඕන.
ඒත් එක්කම මූලික අවශ්‍යතා සපුරා ගත හැකි වන ආකාරයට යටිතල පහසුකම් නිර්මාණය වෙන්න ඕන. සමාජය තුළ සිටින ඉතා දුප්පතුන්ට පවා මේ දේවල් ලබා ගැනීමේ හැකියාවක් තියෙන්න ඕන. මෙන්න මේ වගේ අපිට පුළුවන් මේ ඇත්තටම සමාජ සංවර්ධනය අයදින්න ඕන, ඉල්ලන්න ඕන සමාජ සංවර්ධන ක්‍රියාවලියක් වෙන්න නම්. ඒ වගේ අපිට සමාජ සංවර්ධනය පැහැදිලි කරන්න පුළුවන්. ඒත් එක්කම තව කියන්න පුළුවන් සමාජ සංවර්ධනය ගත්තම අපිට මේ සමාජ සංවර්ධනය පිළිබඳව ඉදිරිපත් කරලා තියෙනවා ලෝක සම්මේලන සමාජ සංවර්ධන පිළිබඳ ලෝක සම්මේලන සමුළුව විසින් 1995 ඒකෙදිත් කියන්නේ මේ සමාජ සංවර්ධනය පිළිබඳව කරුණු කාරණා පැහැදිලි කිරීමේදී එතනදිත් කියන්නේ සමාජ සංවර්ධනය වෙනකොට නම් අපිට මෙන්න මේ කියන, ඒ කියන්නේ සමාජ සංවර්ධනය වන ඉඩකඩ ජනසංඛ්‍යාවේ කොටසකට පමණක් සීමා නොවිය යුතුයි. ජනගහනයේ සෑම අංශයක්ම සහභාගී කරවාගෙන මේ ක්‍රියාවලිය සිදුවිය යුතුයි කියලා තමයි මේ ලෝක සම්මේලන සමුළුව මගින් වැදගත්ම ලක්ෂණ ඔස්සේ පැහැදිලි කරන්නේ. ඉලක්කය සමාජයේ සාධාරණ වෙන්න ඕන. ඉහළම ප්‍රමුඛත්වය මානව සම්පත් වර්ධනය වන අතර එය වෘත්තීය හා තාක්ෂණික පුහුණුව ඇතුළත් විය යුතු කියන මෙන්න මේ ලක්ෂණ ඔස්සේ මෙන්න මේ අංශ හරහා ලෝක සම්මේලන විසිනුත් අවධානය යොමු කළ තියෙනවා සමාජ සංවර්ධනයේදී. ඒ වගේම සමාජ සංවර්ධනයේදී ආවරණය කරන්න යුතු මූලිකම සපයන්න ඕන අංශ කිහිපයක් තියෙනවා. එතකොට ආර්ථික සංවර්ධනය විතරක් නෙමෙයි මෙන්න මේ කියන අංශත් සෞඛ්‍ය, පෞල් සුබ සාධනය, ප්‍රාථමික සෞඛ්‍ය ආරක්ෂණ, ඒ තැන් සිටන් පුනරුත්ථාපන ආවරණය, ඒ වගේ සමාජ ආරක්ෂණ, ඊට පස්සේදී ගත්තොත් තව ළමා සංවර්ධනය තුළින් සමාජ සුබ සාධනය ඇති කරන්න ඕන. තව ගත්තොත් ළමුන් සඳහා පෙර පාසල අධ්‍යාපනය සිට අධ්‍යාපනය දක්වාම පෝෂණ, ප්‍රජා සෞඛ්‍ය සේවා, එතකොට තව ගත්තොත් බලමුළු ගැන්වීමේ ආවරණ, වෘත්තීය පුහුණුව, කම්කරුවන්, ග්‍රාමීය රැකියා අවස්ථා ප්‍රවාදන කම්කරුවන්, මෙන්න මේ කියන මේ සෑම අංශයක්ම සමස්තයක සංවර්ධනය, සමාජ සංවර්ධනය කියලා කියනවා. ආර්ථික සංවර්ධනය විතරක්ම නෙමෙයි මෙතන ගැප් වෙලා තියෙන්නේ මේ සංවර්ධනය කියන කොටස තුල.